ඒකයි බුදුගුණ සජ්ජහනාව කියලා කරන්න පිටින් බුදුහාඳුරගේ ගුණ කියන එක නෙමෙයි ඔය කරන්නේ. ඔබ ඔය කටයුතු කරන්න පිටින් ආන්ගේ බුද්ධ ගුණය Taman තුළ පිහිටවා ගන්න කරන වෑයමක් ඔය කරන්නේ. මිසක් බුදුහාඳුරකට ඔබේ වන්දනාව ඕනේ නැහැ නේද? උන්වහන්සේ අද හිටියත් ඕනේ නැහැ. කොහොමත් නැහැ. ඒ නිසා බුදුහාඳුරට ඔබේ වන්දනාව ඕනේ නැහැ. අපි කාගේවත් වන්දනාවක් ඕනේ නැහැ බුදුහාඳුරන්ට. නම බුදුහාඳුරට ඕන වෙච්ච දෙයක් තිබ්බ බෙන්ගතුනේ. ඒ තමයි අපි තුල බුදුන් හදන්න. ආන් ඒ නිසා පිටින් උන්වහන්සේ යම් දවසක මෙන්න බුදු ගුණ කියලා දේශනාවක් කරා. මොකටද? දනගලින්න මගේ හැටිද? මං කොයිතරම් වැඩකාරයෙක්ද කියලා දැනගනින්න කියලාද ඔය දේශනාව කරේ? නෑ බෙන්ගතුනේ. බුද්ධ ධම්ම සංඝ ගුණ උන්වහන්සේ දේශුවේ මෙන්න මේවා Taman තුල ඇති කරගත්තොත් මා ලැබූ යම් සෝයක් තියේද එයත් ඔබටත් ඒ විදිහටම ලබන්න පුළුවන්. අන් ඒකයි මම කියන්නේ පිටුතුනේ. ඔබ අර ඔබට නිවන් මඟ එලිපෙහෙලි කරලා දුන්න ගුණේ තියෙන. අන්නේ ගුණයට කරන වන්දනාව හැමදාම ඔබට පිහිට වෙනවා. ඒ කියන්නේ පින්න ඔබට හැමදාම නිවන් මඟට මඟ එලිපෙහෙලි වෙලා එයි. ඒ හරහා. එනිසා මම කියවට කියන්නේ මෙතන මම මේ කියන අපේ බණ අහන අපි මේ කියන මඟ වඩන පිරිසට විතරයි. ඉතින්